ශ්‍රී ලංකාව ස්වාභාවික සම්පත්වලින් අනුන ත්‍යාගශීලී ජාතියක්. පරිපූර්ණ භූගෝලීය පිහිටීමක්. වසර දහස් ගණනක් ඈතට දිවයන ඉතිහාසයක්. විටක බල සම්පන්න සහ සාඩම්බර ශිෂ්ඨාචාරයක්. ඒ අභිමානය ආත්මීය ගුණය සේම ශක්තිය තවමත් සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම හදවත්හි සහ මුළු ආත්මය පුරාම තැන්පත්ව පවතිනවා. එහෙත් දශක ගණනාවක් තිස්සේ වෙලාගත් අයහපත් කළමනාකරණය, නොහැකියාව සහ දූෂණය ආසියාවේ දීප්තිමත්ම දිදුලන තාරකාව අරගලයේ අගාධයට ඇද දැමීමට හේතු වුණා. වෙනසක් සහ බලපෑමක් සඳහා වන මහජන ව්‍යාපාරයක අවශ්‍යතාව ගෙවුණු සෑම වසරකදීම දැඩිව ඉස්මතු වූවක්. කොහේ හෝ සිටින කිසිවකු හෝ වෙනුවෙන් නැගී සිටීම හෝ ප්‍රජාවට සහයෝගය දැක්වීම මෙන්ම මිනිසුන් එකට එක්කිරීම සඳහා කෙරෙන ඉල්ලීමකට කවුරුන් නැගී සිටීවිද? මං මුලාවී සිටින ජාතියක් වෙනස් කිරීම උදෙසා කවුරුන් හෝ තමන් සතු සියල්ල අවදානමේ හෙලයිද? නිවුස් ෆස්ට් ශ්‍රී ලංකාවේ දැවැන්තම ප්‍රවෘත්තිජාලය. අප ජනමාධ්‍යවේදීන් ලෝකයේ හොඳම පළපුරුද්ද ලැබුවන් සේම ගෞරවාදරයට පාත්‍ර වූවන් අතර සිටිනා පිරිසක්. 30 වසරක අති දුෂ්කර මාධ්‍යකරණයක යෙදුණු අප එතුළින්ම අප කවුරුන්දැයි නිර්මාණය කරගෙන අවසන්. ජාතියක ඉල්ලීමට ඇහුම්කන් දෙමින් සිය සාම්ප්‍රදායික ජනමාධ්‍යකරණයේ හැරවුම් ලක්ෂය සනිටුහන් කළ ප්‍රවෘත්ති කාමරය මෙයයි. 2011 වසරේදී ගම්මැද්ද සමාරම්භය සනිටුහන් කළ නිවුස් ෆස්ට් ජනමාධ්‍යවේදීන් ගමින් ගමට පියනැගීම ආරම්භ කළා. ජනතාව හමුවී ඔවුන්ට සවන් යොමු කළා. නිවුස් ෆස්ට් කණ්ඩායම ගම්මානයන්හි තුරු සෙවනවල, කමත්වල, පාසල් පන්සල් ආදියෙහි ජන හමු සංවිධාන කළේ නිරන්තරව මිනිස්සුන්ට සාවධානයෙන් සවන්දීම උදෙසායි. ශ්‍රී ලංකාවේ දහස් සංඛ්‍යාත ගම්මාන හරහා සිදු කෙරුණු මේ දීර්ඝවූත් දුෂ්කරවූත් චාරිකා තුළින් ක්‍රියාකාරීත්වයේ බීජ රෝපණය කෙරුණා. ගම්මැද්ද තරුණ නායකයන් යමක් කළ යුතු බවට තීරණය කිරීම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය හදවත්හි කැඹුරටම කාවැදුණු සිදුවීමක්. 2016 වසරේදී ගම්මැද්ද ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේ සුවිශේෂී තීන්දුව ගැනුණා. දිවයිනේ අන්ත දිලිඳු ප්‍රදේශවල දිවිකෙවන මානවයන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සෙවීමේ පූර්ණ වගකීම සිය කර මතටගත් ගම්මැද්ද රටපුරා ඉදිකිරීම් ආරම්භ කළා. මංමාවත්, පාලම්, ජල පිරිපහදු පද්ධති, පාසල්, ප්‍රජා මධ්‍යස්ථාන සහ තවත් බොහෝ දේ. මේ සියල්ලම සිදු කෙරුණේ ශ්‍රී ලාංකිකයන්ගේ සහයෝගීතාවෙන්. ඔව්, සුළු දෙයකින් පොහොසත් වූවකු සිය මෙහෙයය අවැසිම කෙනෙකුට අතදීම තුළින් වඩාත් යහපත් ජීවන තත්ත්වයක් නිර්මාණය වෙනවා. එයයි ශ්‍රී ලංකාව. මෙයයි ගම්මැද්ද. අද දවසේ ගම්මැද්ද ශ්‍රී ලංකාවේ විශාලතම බිම් මට්ටමේ ව්‍යාපාරයයි. එය මුළු මනින්ම ජනතාවගෙන් සවිබල ගැන්වුවක්. එය එක්සත් ජාතීන්ගේ පිළිගැනීමට පාත්‍ර වූවක්. ලොව පළමු පෙළේ විශ්වවිද්‍යාල එහි පාර්ශවකරුවන්. ප්‍රවෘත්ති කාමරයක් තුළ අප මුමුණමින් සිටි දෙය මේ වන විට ලොව පුරා පැසසුම් ලබන මානුෂවාදී සුගායනයක් වී හමාරයි. For the people, by the people. Gammadda, made in Sri Lanka.